වනකම් අද අපි කයනු අක්ෂරය පිළිබඳ දැනුම ලබා ගනිමු. එහෙමනම් මෙම කයනු අක්ෂර සිංහල භාෂාවේ තිබෙන අකයනු අක්ෂරයට සමාන අක්ෂරයක් වන අතර සිංහල බසින් භාවිතා කරන ගයනු අක්ෂරය සහ හයනු අක්ෂරයට අදාළව දෙමළ භාෂාවේ යෙදෙන ආකාරයටහි උච්චාරණය ගනු ලබයි. ඒ අනුව අපි සිංහල භාෂාවේ ක ග හ යන අක්ෂරවලට සමානව භාවිතා කරන අතර වචනයක මුලට යෙදෙන විට සහ දීප්ත වී යෙදෙන විට කයන උච්චාරණය ගනී. තනිව යෙදෙන විට හ උච්චාරණය ගන්නා අතර ං අක්ෂරයකට පසුව ග උච්චාරණය ගනී. කත්ති, සක්කරයි, සංගම්, කාහම් යන වචන අපි උච්චාරණය කර ඉගෙන ගනිමු. ඉදිරියටත් දෙමළ භාෂාව මුල සිට සරලව ඉගෙන ගන්නට Learn Tamil with Raslan යන YouTube channel එක subscribe කරන්න, like කරන්න. Thank you.